අර අපි අද කතා කරන්න යන්නේ 10 වසර දෙවෙනි වාරේ ගණිතය ප්‍රශ්න පත්‍රයක් ගැන. ඒතකොට මේකේ මේ පළවෙනි කොටස ගැන තමයි අද අපි කතා කරන්නේ. කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ගැන. හරි. එතකොට මේකේ මුලින්ම ඔයාලට තියෙනවා මූල හතට වඩාත් මාසන් අගය තෝරන්න කියලා. ඒකෙදි අපි කරන්න ඕනේ සාමාන්‍ය සන්නිකර්ෂණ ඇසුරෙන් අපි මේ මූල හත බෙදෙන විදිය අපි ඉගෙන ගමු. එතකොට හත බෙදන්නේ කොහොමද? මෙයාට ළඟම තියෙන වර්ග සංඛ්‍යාව අපි හොයනවා. එතකොට දෙවරක් 2 4යි. ඉතුරු වෙන්නේ කීයද 3යි. ඊට පස්සේ දශම දිත තියලා අපි සන්නිකර්ෂණ හොයද්දී බිංදු 2 2 තමයි ලියන්නේ. මතක ඇතිනේ. එතකොට මේ ආපු උත්තරේ 2 අපි වැඩි කරනවා 2කින්. දෙවරක් 2 4යි. ඒ 4ට මෙතනට හිස් තැනක් පුරවන්න ඕනේ. හිස් තැනක් මෙතනට දාන්න ඕනේ. මේ 40 කීයද මෙයාට ළඟම කියලා බලන්න. එතකොට ඔයාලා බලන්න ඕනේ 47ද 46ද 45ද ඔය වගේ ඉලක්කම් වලින් කවුද ළඟම කියලා බලන්න. බැලුවම අපිට පේනවා මෙතනට ඉලක්කමක් විදියට ළඟයි 6. එතකොට 6 මෙතනට දැම්මම 6 වරක් 6 30න් 6 දැම්ම 3ක් ඉතුරුයි. 6 වරක් 4 24යි 25 26යි 27යි. ඉතුරු වෙනවා 24ක්. ඊළඟ සන්නිකර්ෂණයට අපි හොයමු බිංදු 2ක් දාලා. ඊට පස්සේ මේ තියෙන 26 අපි 2කින් වැඩි කරනවා. 26 2කින් වැඩි කරාම කීය දෙන්නේ අපිට 52යි. එතකොට මෙතනට එන ඉලක්කම මෙතනට දාන්න ඕනේ. එතකොට 520 ගාණක් නෙවෙන්න ඕනේ. 520 කීයක්ද හැදෙන්න ඕනේ මෙතනට කිට්ටු වෙන්න. එතකොට අපි මේක නිකන් බැලුවොත් 4 3 2 වගේ බලුවොත් අපි නිකන් 4 වගේ දැම්මම මෙතනටත් 4 දැම්මම 4 4 16න් 6 දැම්මම එකක් ඉතුරු 4 2 8යි ගන්න 9 4 අප්පා 20යි. අඩු කරාම මෙතන 4යි 9 9 බිංදුවයි 304යි. එතකොට අපි සන්නිකර්ෂණ දෙකකට වැටෙුවේ හේතුව තමයි මේ පළවෙනි සන්නිකර්ෂණය හොයන්න මේ දෙවෙනි එකට හොයලා වට යන්න ඕනේ. එතකොට උත්තරේ 2.6 තමයි අපිට එන්නේ. එහෙනම් අපිට පළවෙනි උත්තරේ 2.6. හරි ඊළඟ ප්‍රශ්නේ. පැයට කිලෝමීටර් 72ක ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියක් මිනිත්තු 15කදී ගමන් කරන දුර. ඒ කියන්නේ මිනිත්තු වලින් අහලා තියෙන්නේ. එතකොට පැයට කිලෝමීටර් කියන එක අපි දන්නවා 72 වේගය සමානයි දුර බෙදීම කාලය. ඔහොමනේ එන්න ඕනේ. හරි නේද? එතකොට පැයට කිලෝමීටර් 72 වේගයෙන් ගමන් කරන දුම්රිය මිනිත්තු 15කදී යන දුර අහන්නේ. එතකොට කාලය t මිනිත්තු කරන්න එපා. හැබැයි මේක මිනිත්තු වලින් දීලා තියෙද්දි අපි මේක පැය වලට හරවලා දාමු. මිනිත්තු 15ක් කියන්නේ පැය 4න් එකක් නේ. හරි නේද? 15යි 15යි 30යි 45යි 4න් එකක්. එතකොට වාඩ කරන්න තියෙන්නේ 72 සමානයි දුර බෙදීම මෙතෙන්ට දානවා 4න් එක. එතකොට 4න් එක හරස් ගුණිතයෙන් වැඩි කරාම වාට දුර එනවා 72 වැඩි කිරීම 4න් එක කියලා. එතකොට මේක 4න් කැපුණාම 1යි. මෙතනට 1යි 32ට 8යි. එහෙනම් දුර යනවා කිලෝමීටර් 18ක්. හරි ඊළඟ ගන්න. log 2 පාදයෙන් 32 සමානයි 5යිලු අපිට දර්ශක කරන්න. එතකොට 2 පස්වෙනි බලය. 2 පස්වෙනි බලය. මෙයා පාදයේ 2නේ තියෙන මේක 2නේ තියෙන පාදේ. 2 පස්වෙනි බලය සමානයි 32යි. ඔච්චරයි. හරි ඊළඟට මේක අපිට හරය සමාන කරන්න වෙනවා. එතකොට මේක හරය සමාන කරන 2කින් උඩ යටයි දෙකම වැඩි කරනවා. එතකොට 3 යට 4y ඍණ 2 යට 4y. එතකොට මේ දෙන්නගේ 4y සමානයි 3න් 2ක් ගියාම 1යි. හරි ඊළඟට මේකේ කෝණය අගේ අහනවා. එතකොට ඔයා දන්නවා මෙහෙම ගියාම මෙතන ඒකාන්තර කෝණයක් හැදෙනවා. එතකොට මේක 30යි. හරි නේද? ඊට පස්සේ එහෙම නැත්නම් මිත්‍ර කෝණ හදන්න පුළුවන්. හොඳ මේ ටික එකතු අරගෙන මිත්‍ර කෝණ එකතු 180ට දැම්මත් හරි. right. එතකොට 2x ධන x ධන 30 180යි. 2x ධන x ධන 30 සමාන 180. එතකොට අපි දන්නවා 3x කියන්නේ 150යි. එහෙනම් 3ෙන් බෙදුවම මේ 100 ධන 30 මෙහෙට ඇවිල්ලා ඍණ වෙනවනේ. එතකොට මේකට මේක කැපුණම x කියන්නේ අංශක 50යි. හරි ඊළඟ ගාන බලමු අපි. වාර්ෂික සුළු පොලියට රුපියල් 2500ක් ණයට ගත්ත අය වර්ෂයක් අවසානයේ 250ක පොලියක් ලෙස ගෙවයිනවා වාර්ෂික සුළු පොලිය අනුපාතිකයි. ඉතින් මෙයා පොලිය ගෙවලා තියෙන අවුරුද්දට කොච්චරකටද? එයා ගත්තේ 2500යි. ඒකට කොච්චරද පොලිය ගෙවලා තියෙන්නේ 250. හරි නේද? වාර්ෂික සුළු පොලියට 2500ක් ණයට ගත්තා. වර්ෂ අවසානයේ 250ක් ගෙවලා තියෙනවා. එහෙනම් ඕනම එකක ප්‍රතිශතයක් කරන්න අපි 100%න් වැඩි කරනවා. ඒතකොට 0.0.0.0 ගපුවා 25 එකයි මෙතනට 10යි. දැන් උත්තරේ 110යි. හරි අපි යන් ඊළඟ කොටසට. හරි මේකේ තියෙනවා වීජ්‍ය ප්‍රකාශන දෙකෙහිම කුඩාම පොදු ගුණාකාරය සොයන්න කියලා. ඒතකොට වීජ්‍ය ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරය හොයනකොට මේක අපි A ගෙන් දෙපාරක් බෙදන්න ඕනේ. 2කින් එකපාරක් බෙදන්න ඕනේ. B ගෙන් එකපාරක් බෙදන්න ඕනේ. එතන 2යි A වර්ගයේ B. එහෙමනේ හොයන්නේ. A වර්ගයේ ඉන්නවා 2යි AB ඉන්නවා. මෙහෙම පල්හැර බෙදන්න නෙදී. 2කින් බෙදුවම A වර්ගයේ බෙදන්න බෑ. මෙතන AB. ඊට පස්සේ අපිට පේනවනේ මේ A වර්ගය අයින් කරන්න A ගෙන් දෙපාරක් බෙදන්න ඕනේ. B වයින් කරන්න B ගෙන් බෙදන්න ඕනේ. හරි 975 3න් 2ක්. ඉතින් අල්ලහන් කියන්නේ වැඩි කිරීමක් නේ. එතකොට 975 වැඩි කිරීම 3න් 2. 3 වරක් 1යි. මෙතනට 3යි. 3 වරක් 2 6යි. මෙතනට 3 වරක් 5යි. 650යි. හරිනේ රුපියල් කියලා දාන්න.
හරි ඊට පස්සේ කියනවා ඕ කේන්ද්‍රයේ වෘත්තයක මම හිතනවා ගාන පැහැදිලිව පේනවා කියලා. ඕකේ ඊට අමතරව මම ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලන්ට මේකේ ඇටච් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඕ කේන්ද්‍රයේ වෘත්තයේ දී ඇති තොරතුරු ඇසුරෙන් x ගියාගේ සොයන. එහෙනම් අපි දන්නවා මේක කේන්ද්‍ර නම් මෙතන ඉඳන් මෙතනට තියෙන අරය මෙතන ඉඳන් මෙතනට තියෙන අරය. ඒතකොට මේ අරයන් දෙක සමානයි. අරයන් දෙක සමානයි නම් මේක සමද්විපාත්‍රි කෝණයක් වෙනවා. ඒතකොට මේක x වෙනවා. එහෙනම් මේ එක්කෝගෙම එකතුව 2x ධන 80 සමානයි 180යි. එහෙනම් 2x කියන්නේ 100යි. දෙපැත්තම දෙකෙන් බෙදුවම අපි දන්නවා x කියන්නේ 50යි. හරි ඊළඟට අහනවා දී ඇති රූපයේ අඳුරු කර ඇති පෙදෙසේ කුලක අංකණයෙන් ලියන්න කියලා. එතකොට දී ඇති පෙදෙසේ කුලක අංකණයෙන් ලියනකොට අපිට පේනවා මේ අවස්ථාවේදී ඒව අයින් කරන්න කියනවා. එහෙනම් a dash. හරි නේද? a ට අයිති නැහැ. හරි නේද? sorry b ට අයිති නැහැ. b වයින් කරන්න b dash. එතකොට පාට කරලා තියෙන්නේ ඒව. එහෙනම් a තියෙනවා b වයින් කරන්න b dash. දැන් අපි හිතමු මේක ඡේදනය දැම්මොත් මොකද වෙන්නේ? ඡේදනය දැම්මොත් එහෙම වෙන්නේ ඒව සම්පූර්ණයෙන් පාට වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ b dash b ට අයිති නැති ටික පාට වෙන්න ඕනේ. b ට අයිති නැති ටික මෙන්න මේ වටේ ටිකයි මෙන්න මේ පොඩ්ඩයි විතරනේ. එතකොට එහෙනම් අපිට පේනවා මේලේ දැම්මොත් මෙන්න මේ එළිය තියෙන ටිකත් අඳුර වෙලා එන්න ඕනේ. මොකද උත්තරේ විදිහට මේලේ කියන පාට කරන හැමතැනම මොකද b ට අයිති නැති ටිකනේ. හරි? එතකොට ඒව පාට කරනවා මුලින්ම මුළු ඔක්කොම ඒව පාට කරනවා. ඊට පස්සේ b ට අයිති නැති ටික පාට කරනවා. b ට අයිති නැති ටික මෙන්න මේ වටේ ටිකයි. හරිනේ මොකද මේක b ව පාට වෙලා නැහැ. මෙන්න මේ වටේ ටිකයි මෙන්න මේ පොඩ්ඩයි. එතකොට ඒ දෙකටම අයිති ටික එන්න නම් හරිද? ඒ දෙකටම අයිති ටික වෙන්න නම් ඒක ඡේදනය තමයි එන්න ඕනේ. කියන්නේ මෙතනට ඡේදනය දාන්න ඕනේ. මේලේ දැම්මොත් මොකද වෙන්නේ? මේලේ දැම්මොත් මේ පාට ගෑවිච්ච හැමතැනම වෙනවා. ඒ කියන්නේ මේ වටේ කොටසත් එන්න ඕනේ. එහෙනම් ඒක හරියන්නේ නැහැ. හරි? පැහැදිලි කියලා හිතනවා. x වර්ගය මේක 9x නම් වැඩි කරාම 8 හැදෙන්න ඕනේ. එකතු කරාම මේ දෙන්නගෙන් 9 හැදෙන්න ඕනේ. ඉතින් වැඩි කරාම 8 හැදෙන්න 8 වරක් එකනේ. එතකොට මෙතනට එනවා 8ix ධන 1ix ධන 8. මේ දෙකෙන් x එකක් ගන්න x ධන 8යි. මේ දෙකෙන් ධන එකක් ගන්න x ධන 8යි. එහෙනම් සාධක දෙක x ධන 8යි x ධන 1යි. හරි ඊළඟට කියන ප්‍රශ්නේ මල්ලක තියනවලු දොඩම් රැසෙති ටොපි 5ක්. ඊට පස්සේ තියෙනවා අඹ රැසෙති ටොපි 4ක් තියෙනවලු. මල්ල තුල නොබලා හඹුලස ටොපියක් ඉවතට ගැනීමේදී අඹ රැසෙති ටොපියක් ලැබීමේ සම්භාවිතය. ඉතින් මේ දෙක එකතුව 9යි නම් හරිද? අඹ රස තියෙන ටොපි 4යි නෝ 9න් 4යි. හරි ඊළඟ ගාන අපි බලමු. දී තොරතුරු අනුව TU දිග හොයන්න. එතකොට පුතේ මේ තියෙන සමාන්තර ආශ්‍රයයක්නේ. අපි දන්නවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාදවල දිග සමානයි. එතකොට මේ RS ගේ දිගට PQ ගේ දිග සමානයි. ඊට අමතරව RS ගේ දිගටම TU ගේ දිග සමානයි. එහෙනම් මොකද කියන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වලින්? PQ ගේ දිග TU ට සමානයි. එහෙනම් TU කියන්නේ සෙන්ටිමීටර් 10යි. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. හරි මෙතන කියනවා මේක විසඳන්න කියලා. ඒතකොට මේ තියෙන්නේ වර්ගජ සමීකරණයක් විසඳන අවස්ථාවක වර්ග සමීකරණයක සාධක කඩපු එකක්. එහෙනම් අපි දන්නවා a ධන 3 සමානයි බිඳුව හෝ a ඍණ 2 සමානයි බිඳුව. ඒතකොට ධන 3 මෙහෙට ගියාම a සමානයි ඍණ 3යි හෝ ඍණ 2 මෙහෙට ගියාම a සමානයි ධන 2යි. ඔච්චරයිනේ. හරි ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට බලමු අපි. දී ඇති තොරතුරු අනුව PQR සමාන්තර ආශ්‍රය x හා y අගයන් හොයන්නලු. ඒතකොට අපි දන්නවා සමාන්තර ආශ්‍රයක මෙහෙම ඒකාන්තර කෝණ තියෙනවනේ. එහෙනම් x ගියාගේ කෙලින්ම 35යි. ඒකට හේතුව ඒකාන්තර කෝණ. හරි. right. ඊට අමතරව මෙතන තියෙනවා ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ බැලුවා නම් හරි. එහෙම නැත්නම් මෙතන මිත්‍ර කෝණක් තියෙනවා. මේ අපි ඉස්සෙල්ලත් මිත්‍ර කෝණ ගැන කතා කරා. අපි මිත්‍ර කෝණ වලින් හදමු. 40 ධන 35 ධන y සමානයි 180යි මිත්‍ර කෝණනේ. ඒතකොට අපි කියනවා 40 ධන 35 ධන y සමානයි 180යි. ඒකට අපි කියනවා මිත්‍ර කෝණ කියලා. එතකොට මේ දෙක එකතු කරාම 75යි. 75 මෙහෙට අරන් එන්නේ. ඒතකොට y කියන්නේ 180න් අඩු කරන්න ඕන 75. කියන උත්තරේ 105යි කියලා එනවා. හරි නේද? හරි ඊළඟ ප්‍රශ්නේ බලමු අපි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවාට නිවාස යෝජනා ක්‍රමයක ජලය සපයන ටැංකියක පරිමාව දීලා තියෙනවා 3600 ලීටර්. තප්පරේ ලීටර් 18ක ඒකාකාර ශීඝ්‍රතාවයකින් ටැංකියකින් ජලයට ටැංකියෙන් ජලය බෙදා හරිනු ලබයි නම් ටැංකියේ හිස්වීමට ගතවන කාලය. කියන්නේ අපි හිතනවා අපි දන්නවා පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මම ශීඝ්‍රතාවය කියලා කෙටියෙන් ලියන්නම්. ශීඝ්‍රතාවය පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය සමාන වෙනවා. අපි කතා කරලා තියෙනවා පරිමාව වෙනස බෙදීම කාලයේ වෙනසට. එතකොට ශීඝ්‍රතාවය කියන්නේ තප්පරයට ලීටර් 18යිනේ. එහෙනම් මෙතනට එන්න ඕනේ 18යි ලීටර් තප්පරයට.
ඒතර පරිමා වෙනස කියන්නේ 3600යි. හරි. ඒක බෙදන්න ඕනේ කාලයෙන්. කාලය අපි දන්නේ නැහැ. හිස්වීමකට ගතවන කාලය කියන්නේ t. ඒතර මේක ලීටර්. t උඩට යනවා මේක පල්ලෙහාට එනවා. ඒතර අපිට එනවා ගාන t සමානයි හරස් ගුණිතෙන් t උඩට යනවා 18යි තප්පරේ ලීටර යටට එනවා. නැත්නම් සුළු කරන්න බෑනේ. ලීටර් බෙදීම 18යි තප්පරයට ලීටර්. ඒතකොට ලීටරට ලීටර් කැපෙනවා 18 ඒව එකයි මෙතනට 2යි 200යි. තප්පරයට උඩ ගියාම t කියන්නේ තප්පර 200යි. හරි ඊට පස්සේ දී තොරතුරු අනුව x ගේ අගය අහනවා. ඒතකොට x ගේ අගය හොයන්න මොකද කරන්නේ? මේ දෙන්න සමානයිනේ. සමානයි නම් මෙතනට ඔයා දාන අගය මෙතනට දාන අගය සමාන වෙනවා. ඒතර අපි මේක a කියලා මේකත් a කියලා ගත්තොත් එහෙම a වල එකතුව 70ත් එක ගත්තාම ඒ කියන්නේ a වලයි 70 එකතුව 180ක් වෙනවා. ඒතකොට එතනින් ඒව හොයාගෙන 180න් ආයි මේක a වලාගේ අඩු කරා නම් x වලාගේ අපිට හොයාගන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? 2a ධන 70 සමානයි 180යි. ඒතකොට 2a කියන්නේ 110යි 70 හැදෙද්දි ඍණ වෙනවනේ. දෙපැත්තම දෙකෙන් බෙදුවම a කියන්නේ 55යි. හරි. ආයෙනම් 55 ධන x සමාන 180යි. ආයි හේතුව මේක සරල රේඛාවක පිහිටි කෝණ. මේක සරල රේඛාවක පිහිටි කෝණ. මේක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරිනේ. දැන් මම x එක තනි කරන්න ඕනේ. එහෙනම් 180 මම 55ක් අඩු කරනවා. 180 55ක් ගියාම 10න් 5ක් 5යි. 7න් 5ක් 2යි. 1යි. 125යි. හරිනේ. right. ඊට පස්සේ තියෙන ගාන බලමු අපි. පන්තියක සිටින සිසුන් 40කකින් වඩාත් කැමති ක්‍රීඩා පිළිබඳව විමසා ලබාගත් තොරතුරු අනුව අඳින ලද අසම්පූර්ණ වට ප්‍රස්ථාරයක් දැක්කෙනලු. ඊට පස්සේ කියනවා ක්‍රිකට් ක්‍රීඩාවට කැමති සිසුන් ගාන හොයන්නලු. එතකොට ළමයි ඔක්කොම 40යි නම් හරියටම ක්‍රිකට් වලට ඉන්න අංශ 90යි. අංශ 90යි කියන්නේ 4න් එකක්. තේරෙනවනේ මුළු කොටසෙන් 4න් එකක් හරියටම ක්‍රිකට් ගහනවා. එහෙනම් 40 4න් බෙදුවා නම් ඇති. ඒ කියන්නේ ළමයි 10යි. හරි නේද? ළමයි කියලා ඕනනම් ලියන්න. ඒගොල්ලෝ අහන්නේ ඉතින් ළමයි ගැන අපිට වෙන උත්තරයක් ඒතොර කියවෙන්න හේතුවක් නැහැ. ළමයි 10යි කියලා උත්තරය ලිව්වා නම් හරි. right. අපි ඊළඟ ගානට x සමානයි 8යි x ධන 2y සමානයි 8යි x සමානයි 2යි නම් y වලගේ වань. ඉතින් මහා ලොකු අමාරු ගානක් නෙමෙයි මේක 10 වසර හැටියට. අපි ඒතකොට x වලට මෙතනට 2 දානවා. 2 ධන 2y සමානයි 8යි ධන 2 මෙහෙට නෝඩ ඍණ වෙනවා. 2y සමානයි එතකොට 8න් 2ක් ගියාම 6යි දෙපැත්තම 2කින් බෙදුවම y කියන්නේ 3යි. හරි මෙන්න මෙතන හින වැදගත් තැනක්. මේක පොඩ්ඩක් පන්තිය කරද්දි ළමයි සෑහෙන අඩුපාඩුකම් කරලා තිබ්බා. රූපයේ දැක්වෙන xy හා lm ත්‍රිකෝණ අංග සමයි. ඒතකොට මෙයාට මෙයා අංග සමයි. හරිද? අංග සම අවස්ථාව ලියා. හරිද? nlm කෝණය අහනවා. nlm මෙන්න මෙයා ගැන අහන්නේ. මෙන්න මේ කෝණය ගැන අදහසක් අහන්නේ. ඒතකොට ඔයාලට පේනවද මේක අංග සම කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මේ 80 ගලින් මේ 10 ඉන්නවා. එහෙනම් මෙතනත් 80 ගලින් 10 ඉන්න ඕනේ. ඊට පස්සේ 80යි 50යි මැද්දේ 7 ඉන්නවා. එහෙනම් මේකෙත් 80යි 50 මැද්දේ 7 හිටියනම් හරි. එහෙනම් මෙතන කෝණේ 80යි අංග සම වෙන්නේ කෝකෝපාවලින්. එහෙනම් කොහොමද ලියන්නේ? NLM අගය සමානයි අංශක 80යි අංග සම අවස්ථාව මොකද්ද? කෝණයයි පාදය. කෝකෝපා අවස්ථාවෙන් තමයි අංග සම කරන්න වෙන්නේ. හරි අපි අන්තිම ගණන් පහට යන්ටක් ගාලා දී යදි සරල රේඛාවේ අනුක්‍රමණය හොයන්නේ. ඒතකොට අපි ඉගෙන ගත්ත අනුක්‍රමණය හොයන්නේ y කණ්ඩාංක වෙනස බෙදෙනවා x කණ්ඩාංක වෙනසෙන්. කොහොමද හොයන්නේ අනුක්‍රමණය හොයන්නේ? y1 ඍණ y2 බෙදෙනවා x1 ඍණ x2. කොහොමද අපි ලියන්නේ සාමාන්‍ය? අපි මේ පැත්තෙන් මෙයා y කියලා මෙයා x කියලා ගමු. මේ පැත්තෙන් මෙයා y මෙයා x. ඒතකොට මේක y1 කියන්නම් මම. ඒතකොට 7න් අඩු කරන්නේ 3. ඊළඟට මෙයා x1 නම් 2කින් අඩු කරන්නේ බිඳුව. 7න් 3ක් ගියාම 4යි 2කින් බිඳුවක් ගියාම 2යි උත්තරේ 2යි. හරි නේද? හරි ඊට පස්සේ ආනවා සමාන්තර ආශ්‍රය පරිමිතිය හොයන්න. ඉතින් මේව නම් මහ ලොකු ගණන් නෙමෙයි. හරිම ලේසි ගණන්. මේවා වරද්දනවා කියන්නේ හරි අපරාධ. මෙයා 8යි නම් මෙයාත් 8යි. මේවා නිකන් ළමයින්ට ලකුණු ගන්න දෙන ගණන්. මෙයා 6යි නම් මෙයාත් 6යි. සමාන්තර ආශ්‍රය අපි දන්නවා සම්මුඛ පාද දිගින් සමානයි. ඒතකොට 8යි 8යි 16යි. හරි 6යි 6යි 12යි. එකතු කරාම 28යි සෙන්ටිමීටර කියලා එනවා. හරි ඊට පස්සේ මෙන්න මේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. AB සහ BC රේඛා. ඒ කියන්නේ රේඛා දෙකක් එකිනෙකට හමු වුණ රේඛා දෙකක්. මේ රේඛා දෙකට සමදුරින් පිහිටි පතේ අපි දන්නවා මේ රේඛා දෙක අතර කෝණ සමච්ඡේදය. ඒතකොට මේ කෝණ දෙක සමච්ඡේදලා මේ රේඛාව යනවා. එන්න ඒ පතේ හරි. මේ එකිනෙකට AB BC රේඛා දෙක හමු වෙනවා. ඒ හමු වුණ රේඛා දෙකට සමදුරින් යන පතේ තමයි මේක තියෙන්නේ. හරි ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඊට පස්සේ කියනවා B හා C ලක්ෂ වලට. B හා C කියන්නේ මොකද්ද? B හා C කියන්නේ
ලක්ෂ දෙකක් යා කරන රේඛාවක ලම්බ සමච්ඡේදකේ තමයි හොයන්න ඕනේ. ඒතකොට මෙතන තියලා ඔයා මෙහෙට ඡාපයයි මෙහෙට ඡාපයයි කපලා මෙතන තියලා මෙහෙට ඡාපයයි මෙහෙට ඡාපයයි කපලා මෙන්න මේ රේඛාව යා කරන්න ඕනේ. ඒතකොට මේක ලම්බක වෙනවා. මේ දෙන්නම මුණ ගැහෙන තැන තමයි දෙන්නාටම පොදු වෙන පොදු අවස්ථාව හම්බ වෙන්නේ. එතකොට මොකක්ද කියන්නේ? ඊට පස්සේ අඳින ලද අසම්පූර්ණ දල රූපයක් මෙහි දැක්වේ. ඊට පස්සේ කියනවා P ලක්ෂයේ පිහිටීම ලකුණු කිරීමට අවශ්‍ය වන නිර්මාණ රේඛා ඛණ්ඩ ඇඳලා P ලක්ෂය ලකුණු කරගන්නවා. එහෙනම් මේ තියෙන්නේ P ලක්ෂය. හරි නේද? පැහැදිලි කියලා හිතනවා. හරි. අපි ඊට පස්සේ අන්තිම ප්‍රශ්න දෙක. ඔයාලට මෙයාටයි කියලා දීලා තියෙනවා. AC එකටයි මේකටයි. එහෙනම් මෙතන කෝණ x එන්න ඕනේ. මේ දෙන්නගේ අගයන් දෙක සමාන වෙන්න බෑ සමද්විපාදනේ. ඊට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දී කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? පොඩි වැඩක්. x කියන්නේ 60යි 25යි එකතු කරා වෙන උත්තරේ. එහෙනම් x කියන්නේ 85යි. හරි. ඊට පස්සේ මෙන්න මේකේම සමහර ළමයි හරියට වරද්දලා තිබිච්ච එකක් අපරාධේ. ලකුණු ඔය 100ම ගන්න බැරි වෙන්න පොඩි මිස්ටේක් එකක් මේක වෙලා තිබ්බා. මේකේ හරස් ගුණිතෙන් උඩට දාන්න මේ 2x 5ට වැඩි කරන්න. ඒකට සමානයි 5 වැඩි කිරීම 2x. කොහොමද ලියවෙන්නේ? දෙවරක් 5 10යි. 10x වැඩි කිරීම 10යි. අපිට x එක තනි කරන්න ඕනේ. මෙහෙම උත්තර තියන්න බෑ. එහෙනම් 10 බෙදන්න ඕනේ. 3ට 10 සමානයි x. හරි. ඒතකොට අපි ඔය කරේ පළවෙනි කොටසට අදාළව ගණන් 25 සාකච්ඡා කරේ. හරි. හරි අපි ඊළඟට මේකේ B පාර්ට් එකට යමු. B කොටස අපි කතා කරන්න යන්නේ. ඒතකොට මේකේ තියෙනවා මිනිහේ කඹතෝගයකින් රුපියල් 30 බැගින් මිලටි ගත්තලු එකක් රුපියල් 30 ගානින් පහෙන් එකක් නරක් වුණා. ඉතින් පහෙන් එකක් නරක් වුණා නම් අපි දන්නවා පහක් ගත්තම මුළු ප්‍රමාණය කියන්නේ පහෙන් පහක්. ඒතකොට පහෙන් එකක් නරක් වුණා නම් අපි කියනවා එයා ගාව ඉතුරු වෙන්නේ පහෙන් 4යි. එහෙනම් හොඳ වෙලා තියෙන්නේ පහෙන් 4ක් විතරයි එච්චරයි. හරි. නරක් නොවුනේ පහෙන් 4යි. හර නේද? පැහැදිලි කියලා හිතනවා. එතකොට ඔයාලට තේරෙනවා නරක් නොවු අඹ වලින් තමයි මේ 4න් එකක් තම පරිභෝජනයට තබා ගත්තා. කියන්නේ පහෙන් 4න් අල්ලා යන්න 4න් එකක්. ඕකනේ කියන්නේ. එතකොට මේ 4ට මේ 4 කැපුණම මෙතනට 1යි මෙතනට 1යි එක් වරක් 1 1යි පස් වරක් 1 5යි. පහෙන් එකක් තමයි මෙයාගේ පරිභෝජනයට මෙයා තියාගත්තේ. ඊට පස්සේ කියනවා විකුණු අඹ ගෙඩි ගණන 60ක්. විකුණු අඹ ගෙඩි ගණන 60ක් නම් ඔහු මිලටගත් මුළු අඹ ගෙඩි ගන්න. දැන් ඔයා හොයාගන්න ඕනේ මෙයා විකුණන්න ගත්ත අඹ ගෙඩි වින්නේ ඉතුරු ප්‍රමාණය කියලා. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙන. ඒ ගානේ පොඩි එතන සදානක්තියක් මදි. මේ ඉතුරු අඹ ගෙඩි ගන්න තමයි මෙයා විකුණන්න ප්‍රයෝජනයට ගත්තේ. එහෙනම් අපිට මොකද්ද කියන්න තියෙන දේ? පහෙන් 4න් එකක් තමයි පරිභෝජනයට තියාගත්තේ. ඒ කියන්නේ ඉතුරු වෙච්ච පහෙන් 5කින් 4යි ඉතුරුනේ. ඒක 4කට කඩලා ඒකෙන් එකක් එයා පරිභෝජනය කරා. එහෙනම් 4න් 3ක් එයාට විකුණන්න තියන් ඉන්නවා. එහෙනම් 4න් 3ක් බලනවා. මේ 4ට මේ 4 කැපුණම 1යි. 1 වරක් 3 3යි. 5 වරක් 1 5යි. ඒතර පහෙන් 3ක් එයා මොනා කරන්න තියාගත්තද? විකුණන්න තියාගත්තා. ඒ විකුණපු ටික 60යිලු. ඒ කියන්නේ පහෙන් 3ක් සමාන වෙනවා 60කට. එහෙනම් ඔයා හොයාගන්න පහෙන් එකක් කීයද කියලා. පහෙන් එකක් කියන්නේ 60 3ෙන් බෙදලා. ඒ කියන්නේ 20යි. එහෙනම් මුළු අඹ කියන්නේ පහෙන් 5ක්. මුළු අඹ කියන්නේ පහෙන් 5ක්. ඒ කියන්නේ පහෙන් මේ උඩ යටයි වැඩි කරනවා. ඒ කියන්නේ 20 පහෙන් වැඩි කරනවා. ඒතර අඹ ගෙඩි කීයක් එනවද? 100යි. මම මෙතන කතන්දරේ කිව්වොත් එහෙම පහෙන් එකක් කියන්නේ 20 නම් හැමතිස්සෙම මුළු ප්‍රමාණය කියන්නේ පහෙන් 5. ඒතර මේක උඩ යටයි දෙකම මෙහෙම මේ සමීකරණ දෙපැත්තම මෙහෙම පහෙන් වැඩි කරාම 5 වරක් 20 100 ඔයාලට හම්බ වෙනවා. ඔන්න ඕක තමයි මම මෙතන හැදුවේ. දැන් ඊළඟට කියනවා විකුණු අඹ යොදා ජෑම් නිෂ්පාදනය කරනවා නම් ජෑම් බෝතලයක නිෂ්පාදන වියදම රුපියල් 250ක් යනවලු. එහෙම 250ක් ගියාම මේ බෝතලයට 115ක වැට් එකකුත් ගන්නවලු. ඒ කියන්නේ එකතු කළ අගේ මේ අගේ මත එකතු කළ බද්ද කියලා අපි කියනවනේ වැලියු ඇඩඩ් ටැක්ස් කියලා එකක්. එතකොට එන්නේ ඒ ප්‍රමාණයට ගන්න නම් මේ 115ක ටැක්ස් එක සාමාන්‍ය පාරිභෝගිකයන් තමයි අය කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? 250ට 100ට 15 දාන්න ජෑම් බෝතලේ විකුණන මිලනේ. එහෙනම් කෙලින්ම 115ක දාන්න. ඔයා 100ට 15 දැම්මොත් අර 250ට ඒක එකතු කරලා ගන්න ඕනේ. හරි අපි බිඳුව කපමු. ඊට පස්සේ මේක 5න් කැපුවම 5 වරක් 2යි. මේක 5න් කැපුවම 5 වරක් 5යි. එතන 115 5න් වැඩි කරමු. 5 වරක් මෙතනට 75යි. 5 වර 25යි 2යිනේ. 5 වරක් 1 5යි. ඕක දෙකෙන් බෙදන්න ඕනේ. ඕක දෙකෙන් බෙදලා බැලුවොත් එහෙනම් අපිට උත්තරේ පේනවා. මෙතනට 5ට 2යි. 2 වරක් 2 4යි. 14 2 වරක් 8 16යි. ආයි මෙතනට 7 14යි. ඉතුරු එක 1යි 10ට 5යි 750. එහෙනම් 287යි 750කට තමයි මේක විකුණන්න වෙන්නේ. හරි අපි දෙවනි ගානට පළතුරු වවා ඇති ගෙවත් එක එක් පළතුරු වගාව සඳහා බිම් ප්‍රමාණ වෙම් කරලා තියෙන විදිය තියෙනවා. ඒතකොට මේකේ පේනවා වාට කෙසෙල් වලට 240යි අඹ වලට
20යි අන්නාසි වලට 60යි. මිදි හොයාගන්න වෙනවා අපිට. එහෙනම් මුළු කෝණ ටික එකතු කරන්න. 240යි 60යි එකතු කරන්න. එතකොට 300යි. හරි. ඊට පස්සේ මෙතන 20 එකතු කරන්න. එතකොට 320යි. එහෙනම් 360න් ඔයා අඩු කරලා බලන්න 360න් අඩු කරලා බලන්න 320. එතකොට එනවා 40. එහෙනම් මිදි කියන ගෑල්ල අංශක 40යි. මිදි වල තියෙනවා අංශක 40. පැහැදිලි කියලා හිතනවා. හරිනේ? රයිට්. එහෙනම් අඩුවෙන්ම වගා කරලා තියෙන පළතුර මිදි නෙමේ අඹ. අඹ තමයි අඩුවෙන්ම වගා කරලා තියෙන්නේ. මොකද අඹ වල කෝණය අඩුයි. අඹ හා කෙසෙල් වගා කර ඇති බිම් ප්‍රමාණ අතර අනුපාතය. අඹ වලට 20යි කෙසෙල් වලට 240යි. ඒතර ඔයා ඒක හරියට පැහැදිලිව ලියන්න ඕනේ. අඹ කෙසෙල් කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉල්ලන විදිහට ලියන්න ඕනේ. දැන් ඔයා 240 මුලින් ලියන්න බෑ. අඹ නම් මුලින් ඒගොල්ලෝ ඉල්ලනවා අඹ මුලින් ලියන්නම ඕනේ. ඒ වැරද්ද කරන්න එපා. 20ට 20 අනු 240 බිඳුවට බිඳුව කැපෙනවා. දෙකෙන් කැපුවම 1යි මෙතනට 12යි. එහෙනම් 1ට 12 අනුපාතයට මේක වගාව බෙදලා තියෙනවා. ඊට පස්සේ කියනවා කෙසෙල් වගා කර ඇති කොටස ගෙවත්තේ මුළු ප්‍රමාණයෙන් කවර භාගයක්ද? මුළු රවුමම 360යි. ඒකෙන් 240ක් මෙයා අරගෙන තියෙනවා. එහෙනම් 360න් 240ක් අපි බලමු. බිඳුවට බිඳුව කැපෙනවා. 12න් කැපුවාගෙන 24ට 2යි. මේක 12න් කැපුවම 3යි. 3න් 2. ඊට පස්සේ කියනවා මිදි වගා කරලා තියෙන වර්ග මීටර 60 ගණන් ගෙවත්තේ මුළු වර්ගඵලය. එතකොට මිදි වගා කරලා තියෙන මුළු කොච්චරකින්ද කියලා හොයාගන්න. 360න් 40 ගැන වගා කරලා තියෙන මිදි. 360න් 40යි කියන්නේ මේකට මෙන් කපලා ගියාම 4 වරක් එකයි 9න් එකක්. හරිද? ඒතර 9න් එකක් තමයි වර්ග මීටර 60ක් කියන්නේ. එහෙනම් මුළු ඊටම කියන්නේ 9න් 9ක්. අර ඉස්සෙල්ලා භාග ගානෙත් අපි හැදුවේ. එහෙනම් 9න් එකක් කියන්නේ 60යි නම් 9න් 9ක් බලන්න දෙපැත්තම 9න් වැඩි කරන්න. 9 වරක් බිංදු බිංදුව 9 වරක් 6 54යි. වර්ග මීටර 540ක් තියෙනවා. අන්නාසි වගා කළ බිම් ප්‍රමාණය කොච්චර දානවා? එතකොට අන්නාසි වගා කරලා තියෙන මුළු ප්‍රමාණයෙන් කොච්චරකද කියලා හොයා ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ ගාන හදන්න පුළුවන් අපිට මුළු ප්‍රමාණය 540 දන්නවා. ඒතකොට 360න් 60යි නම් 540න් කොච්චරද කියලා බලමු. ඒතකොට ලේසියිනේ. 360කින් නම් අන්නාසි 60යි. එහෙනම් 540කින් කොච්චරද? හරිනේ. බිඳුවට බිඳුවයි 6 වරක් එකයි මෙතනට 6යි. මේ 6 මෙතනට ගපුවම 6 වරක් 9 90යි. එහෙනම් වර්ග මීටර 90ක අන්නාසි වගා කරලා තියෙනවා. එතකොට ඔය පළවෙනි කොටස් දෙක අපි ඊළඟට යන් ඊළඟ කොටස් ටිකට. හරි මේ තියෙන අපේ ඊළඟ තුන්වෙනි කොටස. එතකොට මේකෙදි අපිට මිනිස් දින විතරක් නෙමෙයි මිනිස් දින පැයක් තියෙනවා මේ. පැය 6යි. මිනිස්සු 3යි. හරිද? එතකොට දින 2යි. එතකොට තාපය බඳ නිම කිරීම අවශ්‍ය මිනිස් පැය ප්‍රමාණය කියන්නේ මිනිස්සු ගාන වැඩි කිරීම, දින ගාන වැඩි කිරීම, පැය ගාන. එතකොට මිනිස්සු කොච්චරද ඉන්නේ 3 දෙනයි. දින කොච්චරද 2යි. පැය කොච්චරද 6යි. දෙවරක් 3 6 6 වරක් 6 36යි. හරි. ගොඩක් පන්තියේ දක්ෂ ළමයින්ගෙත් මෙන්න මේ ගාන පොඩ්ඩක් නොසලකිල්ල හින්දා මිස් කරගත්තා. ඊට පස්සේ කියනවා දිනකට පැය 9 බැගින් වැඩ කරන මිනිසුන් දෙදෙනෙකුට එම කාර්යනෙම කිරීමට ගතවන දින ගාන කීයද අහනවා. ඒ කියන්නේ මිනිස්සු ගාන දන්නවා කීයද 2යි. මේ මිනිස්සු ගාන 2යි. ඊට පස්සේ දින ගාන කොච්චරද කියලා නහන්නේ. දින තමයි ප්‍රශ්න. එහෙනම් දින ගාන අපි දින කියලා ලියාගමු. පැය කොච්චරක් වැඩ කරනවද 9යි. එතකොට මේ කාර්ය කොච්චරද? මේ කාර්ය ප්‍රමාණය තමයි 36 කියලා එන්නේ. අපි මිනිස් දින කියලා කියන්නේ එක්තරා වැඩක් කරන්න මනින කාර්ය ප්‍රමාණයක්. එහෙනම් මේ දෙවරක් 9 18 මෙහෙට ගෙනල්ලා බෙදන්න. එහෙනම් දින ගාන හොයන්න 36 බෙදන්න දෙවරක් 9 18. ඒතර උත්තරේ දින 2යි. හරිනේ දින 2යි. හරි ඊට පස්සේ ඊළඟ B පාර්ට් එක. ඒතර මේවල තේරෙන්නේ නැතුව ඔයාලා හිතන තරම් මේවට මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. සබ්ජෙක්ට් එක මූලික දේවල් තියරි හරියට පුළුවන් නම් බොහොම ලේසියෙන් මේ ගණන් ඉවර කරන්න පුළුවන්. හරි වාහනයක ආනයන කිරීමේදී වටිනාකමෙන් 15%ක තීරු බද්දක් ගාය කරනවලු. ඊට පස්සේ කියනවා ආනයනය කියන්නේ මෙරටට ගෙන්නනකොට ආනයනයේ වටිනාකම 750,000යි. තීරුබදු ගෙවීමෙන් පසු වාහනයේ වටිනාකම හන එකපාර අපි 750,000ට ඉස්සෙල්ලත් මේ වගේ හැදුවනේ කෙටි ප්‍රශ්න පත්‍රෙත් 100ට මේ අර ජෑම් ප්‍රශ්නෙත් 100ට 115 දාන්න. වැට් එක වගේම තමයි මෙතනත් වෙන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බිඳුවයි කැපෙනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ 75 වැඩි කරලා 115න් මෙතන බිඳු 2යිනේ 100න් වැඩි ගන්න. ඒ කියන්නේ අගට බිඳු 2ක් දාන්න. අපි එහෙනම් 75 115 75න් වැඩි කරමු පැත්තක. 5 රපා 25න් 5 දැම්ම 2ක් විතර. මෙතන 5 රකේ 5යි 2යි 7යි 5 රකේක 5යි. 7 රපා 35න් 5 දැම්ම 3ක් විතරුයි. 4 රකේක 7යි 3 10න් බිඳු දැම්ම 1ක් විතර. 4 රකේක 7යි. මේ පැත්තට එකක් ආවම 8යි. මම ආයි කියන 4 රපා 35න් 5 දැම්ම 3ක් විතරුයි. 4 රකේක 7යි 3යි 10යි. 1ක් විතර 4 රකේ 7යි 1යි 8යි. ඊට පස්සේ එකතු කරාම 5යි 7යි 5යි 12යි. මෙතනට 6යි 8යි. එහෙනම් උත්තරේ එනවා 86යි 25යි. තව බිඳු දෙකක් දාන්නකො මේ දෙකේ. එහෙනම් උත්තරේ
862,500 රුපියල් කියලා දාන්න. ඊට පස්සේ මෙම වාහනේ විකිණීමේදී 12%ක ලාභයක් ලැබෙනසේ විකුණන්න ඕනේ. එහෙනම් විකුණන මිල. එහෙනම් ආයි මොකද කරන්නේ? ආයි ඔයා 862,500ට 12%ක ලාභයක් නේ. කියන්නේ 100ට 112ක් බලන්න. ඒතර ආයි මේ බිංදු දෙකන මේ බිංදු දෙක කැපෙනවා. ඔයාට තියෙන්නේ 86.25 වැඩි කරන්න ඕනේ 112න්. හරි. රයිට් අපි ඒක පොඩ්ඩක් පැත්තක වැඩි කරලා බලමු. 86.25 වැඩි කිරීම 1.1.2 දෙවරක් මෙතන 25ට 50යි දෙවරක් 6 12න් දෙක දැන් එකක් ඉදිරි දෙවරකට 16යි 17යි එක්වරක් 5 5යි එක්වරක් 2 2යි එක්වරක් 6 6යි එක්වරක් 8 8යි ආයි එකමනේ 5යි 2යි 6යි 8යි දැන් එකතු කරමු බිංදුවයි 5යි 5යි 10යි 2යි 2යි 4යි 5යි 9යි 10යි එකක් ඉතුරුයි 7යි 6යි 13යි 14යි 15යි 16යි ආයි එකක් ඉතුරුයි 8යි මෙතන 6 8යි 6යි 14යි 15යි 16න් හැදෙම එකක් ඉතුරු 9යි. එහෙනම් උත්තරේ එනවා 966,000. රුපියල් 966,000ක් වගේ ගෙවන්න ඕනේ. හරි. අපි ඊළඟ ගානට දැල්පන්දු කණ්ඩායම එක සමාන හැකියාවෙන් යුත් ක්‍රීඩිකාවන් 7 දෙනෙක් ඉන්නවලු. ඊට පස්සේ කියනවා ඉන් 4ක් හිස්වැසුම් පැලඳ සිටිනවා. හරිද? ඊට පස්සේ රතු පාට පැටි පැලඳ ගත්ත දෙන්නෙක් ඉන්නවා. කළු පාට මේස් පැලඳි එක් අයෙක් ඉන්නවා. ඕකනේ කියලා තියෙන්නේ. හරි එතකොට හිස්වැසුම් පැලඳි අය මෙහෙම A1 A2 A3 A4 කියලා දාලා තියෙනවා. තොප්පි දාන් ඉන්න අය B1 B2 කියලා දාලා තියෙනවා. කළු පාට මේස් දාන් ඉන්න අය C1 කියලා දාන් ඉන්නවා. හරිනේ? sorry රතු පාට පැටි බැලඳ ගත්ත කට්ටිය B1 B2 කියලා දාලා තියෙනවා. ඊට පස්සේ මේස් දාන් ඉන්න කට්ටිය C1 කියලා දාලා තියෙනවා. එතකොට නියැදි අවකාශය අපි කියන්නේ capital S කියලා. ඒ කියන්නේ මේ තියෙන සිද්ධි ඔක්කොම ටික ලියන එක තමයි නියැදි අවකාශය. එතකොට මොනවද තියෙන්නේ? A1 A2 A3 A4 B1 B2 ඊට පස්සේ C1 ඔය ටික තමයි නියැදි අවකාශය. ඊට පස්සේ අහනවා හිස්වැසුමක් පැලඳි අයෙක් වීමේ සම්භාවිතාව සොයන්න. හිස්වැසුමක් දාලා ඉන්න කෙනෙක් කියන්නේ කොච්චරද? මෙන්න මේ 1 2 3 4යිනේ. ඒක සිද්ධි 1 2 3 4 5 6 7ක් තියෙනවා. එහෙනම් 7න් 4යි. බොහොම ලේසි ප්‍රශ්නයක්. කළු මේස් පැලඳි අයෙක් වීමේ සම්භාවිතාව. කළු මේස් තියෙන දෙන්නයි. ඒ කියන්නේ 7න් 2යි. ඊට පස්සේ රතු පාට පටි බැලඳගත් අයෙකු හෝ කළු මේස් පැලඳි අයෙකු වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පටි තියෙන්න පුළුවන් මේසුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවස්ථා දෙකම. සමහර පටි තියෙන්න පුළුවන් මේසුත් තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථා දෙක. ඒ කියන්නේ B1 B2 අවස්ථාවයි මේස් තියෙන C1 අවස්ථාවයි. ඒ කියන්නේ 7න් 3ක් වෙන්න පුළුවන්. ඒතකොට අයි මේකේ තියෙනවා රතු පාට පැටි පැලඳ කියනකෝ. ඒතකොට පටි කියන්නේ මේ අවස්ථා දෙක. ඊට මෙතන එනවා මේස් එක. හරි ඊට පස්සේ අර හිස්වැසුම නොපැලඳි නමුත් ඒ කියන්නේ හිස්වැසුම පළඳලා නැහැ. ඒ කියන්නේ මේ තුන් දෙනා ගැනමයි කියන්නේ. නමුත් රතු පාට පැටියක් බැඳගත් අයෙක් වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ මේගොල්ලෝ හිස්වැසුම් දාලා නැති රතු පාට පැටි බැඳගත් අය මෙච්චරක් ඉන්නවා. හරි නේද? පැහැදිලි කියන හිතනවා මේ කියලා තියෙන දේ. ඒතකොට මේකට උත්තර වෙන්නේ 7න් 2යි. හරි අපි ගානේ අන්තිම කොටසට යමු. ඒ කියන්නේ පළවෙනි පේපර් එකේ B කොටස අන්තිම ටික. හරි. ABCD ඍජු කෝණාශ්‍රාකාර ලෝහාස්තරයෙන් රූපය දැක්වෙන පරිදි AED කේන්ද්‍රික ඛණ්ඩය. ඒ කියන්නේ මේ තියෙන මෙයානේ මේ කේන්ද්‍රික ඛණ්ඩය කපලා අයින් කරලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය අර යහනවා. ඒතකොට කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් ඡාප දිගට තියෙන දිගවල සමානයි. මේ මෙතන 90යි කියලා දාලා තියෙන මෙයත් එක්ක හදන එක. මේ ඡාප දිග මෙතන 90ක් නෙමෙයි ඈ. හරි. ඒතකොට මෙතන වාඩ පේනවා මේ දිගට මේ දිග සමාන වෙනවා. හරි. එහෙනම් මේක 14යි මේ පැත්ත 14යි. එහෙනම් මේ පැත්ත 14යි නම් මේකත් 14යි කියලා කියනවා. පැහැදිලි කියලා හිතනවා. හරි නේද? හරි එහෙනම් අපේ පළවෙනි එකට උත්තරේ 14යි සෙන්ටිමීටර්. හරි ඊට පස්සේ ABCDE ලෝහ ආස්තරයේ පරිමිතිය මේ ABCDE ලෝහ ආස්තරය කියන්නේ මෙන්න මේ කොටස. ඒතර මේ කොටසේ පරිමිතිය හොයන්න නම් ඔයාට සිද්ධ වෙනවා මෙන්න මේ ඡාප දිග හොයන්න. මේ ඡාප දිග හොයන්න නැතුව ඔයාට මේක හොයන්න බෑ. එහෙනම් අපි ඉස්සෙල්ලා ඡාප දිග හොයමු. කවුද AE ඡාප දිග? ඡාප දිග හොයන්නේ කොහොමද? 2πr දාලා 360න් කීයද දාන්නේ 45 දානවා. ඒතකොට 45 1යි මෙතන 300ට 8යි. මේ දෙවරක් 1යි මෙතන 8ට 4යි. එහෙනම් උත්තරේ 5 කියන්නේ 7න් 22. වැඩි කිරීම r කියන්නේ 14. වැඩි කිරීම 4න් 1. 7 වරක් මෙතනට 2යි. දෙවරක් 1යි 4ට 2යි දෙවරක් 1යි 22ට 11යි. එතකොට සෙන්ටිමීටර 11ක් එනවා. එහෙනම් අපි පරිමිතිය ලියමු. පරිමිතිය කොහොමද දෙන්නේ? මෙතන 20යි මෙතන 20යි එනවා. මේ 20 මෙතන ඉඳන් මෙතනට දිගක් තියෙනවා මේ දිගක් තියෙනවා. ඒ කියන්නේ 40ක් එනවා.
ඒකට එකතු වෙනවා මෙතන 14යි මේ පැත්තෙන් අපි මේක ගත්තා මේකත් ගත්තා. එතකොට මේ 14යි ආයි මේ 14යි. මොකද මේ වටේම කොටස යන්න බෑ. ආයෙ නම් 28ක් එනවා. ඊට අමතරව එකතු වෙනවා මේ 11. එතකොට මේ ටික එකතු කරාම උත්තරේ 8 1යි 9යි 4යි 6යි 1යි 7යි 79යි සෙන්ටිමීටර්. හරි ඊට පස්සේ අහනවා මේ මෙන්න මේ කොටසෙම මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ඇරලා ඒකේ වර්ගඵලය අහනවා. එහෙනම් වර්ගඵලය හොයනවා කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩය ආගිවා වර්ගඵලය හොයනවා. වර්ගඵලය හොයලි ඉවරලා මොකද කරන්න ඕනේ? මේ ලොකු ඍජු කෝණාශ්‍රය වර්ගඵලයෙන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු කරන්න ඕනේ. එතකොට අපෙන් අහන මේ A B C D E කියන මේ කෑල්ලෙන්. එහෙනම් අපි ඉස්සෙල්ලම කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයමු. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඔය වර්ගඵලය කියන්නේ කොහොමද? ඒතර අපි වර්ගඵලය හොයන්නේ 5r වර්ගය. අර ඉස්සෙල්ලා කරා වගේම 360න් 45 ඒක අපි දන්නවනේ. ඒකින්ද අපි 8න් 1යි කියලා ලියාගමු. 5 කියන්නේ 7න් 22යි. හරි ඒතර කලින් දන්නේවා ආයි මෙතන සුළු කර ඉන්න ඕනේ නැහැ. ඒ වයින් තමයි ටයිම් අපි ස්පීඩ් කරගන්නේ. හොඳ ඒ වයින් තමයි අපි වෙලාව ඉතුරු කරගන්නේ. මේ දේවල් හොඳට පරිශීලනය කරන්න. R කියන්නේ 14. ඒ කියන්නේ 14 කෑලි 2යි. වැඩි කිරීම 8න් 1යි. මෙයාට කැපුවම 2යි. මෙයා දෙවරක් 1යි මෙතනට 4යි. ආයි මෙයා දෙවරක් 11යි මෙතනට 2යි. ආයි දෙවරක් 1යි මෙතනට 7යි. එක් වරක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. sorry 11 වරක් 7. හරි 11 වරක් 7යි වර්ග සෙන්ටිමීටර 77යි. දැන් ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයමු. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. හරි ඍජු කෝණාශ්‍රය වර්ගඵලය කොහොමද හොයන්නේ? 20 වැඩි කිරීම 14 නේ. ඒක හොයන්න දෙයක් නැහැ. තේරෙනවා ලේසි ඉන්නේ. ආගර බිඳුවක් දැම්මා 14 දෙකෙන් වැඩි කරාම 28යි. එහෙනම් අර අහන කොටසේ ආස්තරයේ වර්ගඵලය හොයන්න 280න් ඔයා 77ක් අඩු කරන්න. මම 280න් 77ක් මෙතන දැනට අඩු කරන්නම්. ඔයා ගණන් හදලා මේ ධාරවල හදන්න බෑ. ඉස්කෝලේදී ගණන් හදන්න එපා. ඒ තැන් වල කටුවැඩු කොලයක හදන්න. 10න් 7ක් ගියාම 3යි 7න් 7ක් බිඳුවයි මෙතන 2යි. එහෙනම් 203යි වර්ග සෙන්ටිමීටර්. හරි ඊට පස්සේ කියනවා මෙන්න මේ ගාන හොඳට බලන්න. ඊට පස්සේ කියනවා ADE කේන්ද්‍රික ඛණ්ඩය කපා ඉවත් නොකර ADE කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට. ඒ කියන්නේ ADE කේන්ද්‍ර ඛණ්ඩය කියන්නේ මේක 74නේ. එයාට සමාන වනසේ AB රේඛාව මත AB රේඛාව කියන්නේ මේක. මේ රේඛාව මත තමයි F එක තියෙන්නේ. AB රේඛාව මත F එක තියෙන්න ඍජු කෝණික ත්‍රිකෝණයක් කපා ඉවත් කරේ නම් එතකොට වාගේ මෙන්න මේ වගේ මෙහෙම හැඩයක් යන රූපයක් එන්න ඕනේ. හරි. ඊට පස්සේ කියනවා ඉවත් කරන එවිට ලැබෙන ආස්තර ඉහත රූපයේ මැද එම හැඩය හඳුන්වන විශේෂ නාමය ලියන්න. ආයි කියන්නේ දැන් මෙහෙම කෑල්ලක් මේ F එකක් මේ හරිය හිටින විදිහට මෙන්න මෙහෙම එකක් කැපුවා කියලා අපි නිකන් හිතමුකෝ. මෙන්න මෙහෙම එකක් කැපෙනවා. එතකොට මේ කොටස අයින් වෙනවා. ත්‍රිකෝණාකාර කෑල්ල අයින් වෙනවා. මේක තමයි ඉවත් වෙන්නේ. එහෙනම් මේ හැඩෙන රූපයේ වර්ගඵලය යන මේ තියෙන්නේ ත්‍රිපීසියම. හරි නේද? ත්‍රිපීසියම. හරි. right. එතකොට ඊළඟට අහනවා AF දිග මෙන්න මෙතන ඉඳන් මෙතනට තියෙන දිග අහනවා. එතකොට ඔයාට කියන්නේ මේ තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය මෙන්න මෙතන ආපු කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට සමානයි කියලානේ. එහෙනම් මොකද කරන්නේ? භාගයයි ආධාරකයේ 14යි කියලා අරගෙන ලම්බකයේ AF කියලා අරගෙන ඒක සමාන කරමු 77ට. දෙවරක් 1යි 14ට 7යි. මේ 7 මෙහෙට ගියාම බෙදෙනවා. ඒ කියන්නේ 11යි. එහෙනම් AF කියන්නේ 11යි සෙන්ටිමීටර්. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා. ඒතර මම මේ වීඩියෝ එක දාන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් කරුණාකරලා මේක බලන්න කියලා බොහොම ආදරෙන් ආයි පේපරේ අන්තිම වතාවටත් ඉල්ලනවා. ඉතින් මේක මුලින්ම කියන්න ඕන එකක්. හරි. right. එහෙනම් අපි ඊළඟ පේපර් එකකින් ආයි හම්බ වෙමු.